අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2 stroke tree wheel එක කාබුලේටරේ ගලවලා කොහොමද සුද්ධ කරගන්නේ කියලා. මම මේක ගලවන්න හේතුව තමයි tree wheel එක ස්ටාර්ට් කරගන්නත් ටිකක් හොරයි. ස්ටාර්ට් වුණාට පස්සේ ගැටලුවක් නැහැ යනවා. හැබැයි කොහේ හරි නතර කරලා විනාඩියක් දෙකක් ගියාට පස්සේ ආපහු ස්ටාර්ට් වෙන්න හොරයි. ඉතින් මට හිතෙනවා මේකේ ඇතුලේ මේ කාබුලේටරේ ඇතුලේ කුණු හිර වෙලා ඇති කියලා. ඒ නිසා තමයි ගලවන්නේ. ඉතින් මුලින්ම මෙන්න මේ ඇක්සලරේටර් කේබල් එක ගලව ගන්න ඕන. අපි ඉතින් ඇක්සලරේටර් කේබල් එකත් මේ විදිහට ගලව ගත්තා. ඊට පස්සේ මේ ඇන දෙක බුරුල් කරලා තියෙන්නේ මේක මෙහෙම මේ පැත්තට ඇදලා ගලව ගන්න ඕන. මෙතන බුෂ් එකත් මෙතනින් පැන්නුවා. මේ විදිහට අපි ගලව ගත්තා කාබුලේටරේ. ඊට පස්සේ මෙන්න මේ මෙතන මේ එනේ බුරුල් කරලා අපිට මේ චෝක් එකේ කේබල් එක ගලව ගත්තා නම් අපිට මේක එළියටම ගන්න පුළුවන්. දැන් ටේකින් විතරයි සවි වෙලා තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේ විදිහට මේක ගලවලා අයින් කරා. දැන් අපි මේ විදිහට කාබුලේටරේ එළියට ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ යටපැත්තේ තියෙන කප් එක ගලව ගන්න ඕන. මෙන්න මේ ඇන හතර ගලවලා අපි ගලවලා බලමු. ඉතින් අපි ඊට පස්සේ මේ මෙතන තිබුණු ඇනේ ගලවලා එතන තිබුණු රොඩු ටික කට තියලා පිඹලා අයින් කරා. ඊට පස්සේ අනිත් තිබුණු ටිකත් සුද්ධ කරගත්තා. මම හිතනවා දැන් ප්‍රශ්නේ හරි කියලා. ඊට පස්සේ මෙන්න මෙතන තෙල් සවිවන බටේ තියෙනවනේ මෙන්න මේ බටේ. නොතන ඔය තියෙන සිදුර. එතනින් කට තියලා පිම්බහම මෙන්න මෙතනින් එන්න ඕන උලම් පාර. හරිද? එතකොට මෙන්න මෙතනින් තමයි හුලම් පාර එන්න ඕන. එතනින් හුලම් පාර මුලින්ම ආවේ නැහැ. ඊට පස්සේ ටිකක් හයියෙන් පිම්බට පස්සේ ආවා. ඒ කියන්නේ බ්ලොක් එක දැන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි නැවත ආපහු සවි කර ගන්නවා. මට මේක සවි කරන විදිහවත් ගලවන විදිහවත් මට පෙන්වන්න අමාරුයි. මොකද මම වීඩියෝ කරන්නයි කරන්න අමාරු නිසා. ඉතින් මම ආපහු සවි කරලා බලනවා. දැන් අපි සම්පූර්ණයෙන්ම හයි කරලා ඉවර කරගත්තා. දැන් මෙතනට තෙල් බටේ හයි කරගෙන අපි තෙල් දාලා ස්ටාර්ට් කරලා බලමු මොකද වෙන්නේ කියලා.